ඕනෙද? නෝනා මෙහෙද? ඔව්. මම මේ ළඟ. නෝනා කාලා දින්නේ? ඇයි එකපාරට එහෙම ඇහුවේ? නෑ නෝනා ප්‍රශ්නයක් ඉන්න වගේ මං දැක්කේ. ඒකයි එමෙව්වේ. කාටද ප්‍රශ්න නැත්තේ? නෝනා වැදලාද? බබාලා ඉන්නවද? හම්බෙන්න ඉඳලා නැති වුණා. නෝනා මම කතා කරන විදිහ ගැන මුකුත් අවුලක් හිතන්න එපා. මට මගේ ඔළුවේ පොඩි ලෙඩක් තියෙනවා. මට කිසි දෙයක් මතක හිටින්නේ නෑ නෝනා. මට මේක උනේ කොහොමද කියලා මන් දන්නේ නෑ. නෝනා වැරදියට මුකුත් මං ගැන හිතන්න එපා. නෝනාගේ බබා නැති උනේ කොහොමද? දවසක් මායි මහත්තයයි බයිසිකලේ ගමනක් යද්දි වාහනයකට හැප්පුණා. එදා තමයි මට මගේ බබා නැති වුණේ. මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කළේ මගේ මහත්තයාටයි මගේ බබාටයි. එතකොට නෝනාගේ මහත්තයා ඉන්නවා. එතකොට නෝනා මහත්තයාගේ නම මොකද්ද? මහත්තයාගේ නම නිර්මාල්. නෝනා අපේ ජීවිතවල අපි හැමෝම ආදරය කරන කෙනෙක් ඉන්නවා නෝනා. නෝනා මහත්තයාට ආදරය වගේම තමයි නෝනා. මමත් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගොඩක් ආදරය කළා. එයාගේ නම ප්‍රියා. එයා හරි හොඳ ගෑනු ළමයි. ඔයාට යව මතකද? මට ප්‍රියාව හොඳට මතකයි. 2019 මාර්තු 3 වෙනිදා. එදා තමයි මම ප්‍රියාව මුලින්ම හම්බෙන්න ගියේ. එයා හරි ලස්සන දිග කහපාට ගවුමක් ඇඳගෙන මල්ලකට ආවේ. එයා හරි හොඳ ගෑනු ළමයෙක්. එයා තමයි මට ඉගැන්වුවේ මේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි. එක්කෙනෙක් හොඳ මිනිස්සු, අනිත් කට්ටිය නරක මිනිස්සු. මගේ මේ කර්ම ලෙඩේ හින්දා ප්‍රියාමාව දාලා ගියාට ප්‍රියා හරි හොඳ ගෑනු ළමයෙක්. She is my lovely girl. ප්‍රියා ගැන මට තියෙන්නේ ඒ මතක විතරයි. එයා තමයි මගේ එකම ආදරේ. එයා තමයි මගේ හොඳම යාළුවා. She is my very best friend. ප්‍රියා බස් එක වෙන්න. නිර්මාල් එන්න අපියා.